මේ ලෝකේ අඩුම වෙලාවකින් තමන්ගේ පඩියේ වේදම් කරන එකම මිනිස්සයා මමද? මටත් වැඩි අඩු වෙලාවකින් ඔයාගේ පඩියේ වේදම් වෙනවා නම් අනිවාර්යයෙන් මේ කොහොමද කියන එක කමෙන්ට් එකක් දාන්න. අද මගේ පඩි දවස හරිද? ඇත්තටම කුට්ටියක් ආවා, ටීන් ගාලා මැසේජ් එක ආවා, සැලරි ආවා කියලා. ගිහිල්ලා බැලුවම හරි සතුටුයි පඩිය ඇවිල්ලානේ. විශ්වාස කරන්න හරියටම විනාඩි 15ක් 20ක් අතර ඇතුළත කාලයක් ගියේ මුළු පඩියම වේදම් වෙන්න. hina වේ කියන්න ඕනේ කතා නෙමෙයි මේවා. පඩිය ආපු ගාම මොකද කරන්නේ? එකටම රූම් මනි එක ට්‍රාන්ස්ෆර් කළා. ඊට පස්සේ කෑම සල්ලි ට්‍රාන්ස්ෆර් කළා. ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කළා. ගෙදරට සල්ලි ට්‍රාන්ස්ෆර් කළා. විශ්වාස කරන්න පොඩි ගාණක් අතේ තියාගෙන ගත්තේ පඩිය විනාඩි 15ක් 20ක් ඇතුළත එහෙමම ට්‍රාන්ස්ෆර් කළා දැම්මා. ලංකාවේ ඉන්නකොට නම් බැංකුවට ගිහලා සල්ලි ටික අතට හරි අරගෙන account එකට දාලා මොකක් හරි කරනවා. දැන් සල්ලි අතට අල්ලන්නවත් හම්බ වෙන්නේ නැහැ. පඩිය කොච්චර ලොකු වුණත් අතට සල්ලි අල්ලන්නවත් හම්බ වෙන්නේ නැහැ. numbers ටික විතරයි පේන්නේ. මේක තමයි reality එක. මං හිතන්නේ මගේ එක නෙමෙයි. හැමෝගෙම මේක තමයි ඇත්තම කතාව. ඉතින් අපි දවස් 30ක් මහන්සි වෙලා හම්බ කළා මේ ඔක්කොම විනාඩි 15කින් 20කින් අපි ඔහෙට දාලා මේකද එතකොට මේ සැලරි එක කියලා කියන්නේ. යකෝ ඔය වතුරටත් වැඩිය හයියෙන් මේ අපේ සැලරි එක වාෂ් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔයගේ පඩියත් එහෙම වෙනවද? කරන්න දෙයක් නැහැ. ඕක තමයි ජීවිතය කියන්නේ.